කොහොමද ඉතින් ඊයේ කිව්වා වගේ ඔන්න සිංගප්පූරු කොළ මැල්ලුමක් තමයි හදන්නේ. මේක ඉතින් පටස් ගාලා හදන්න පුළුවන් එකක්. මම මේ උදේ නිසා පොල් ටිකක් කලින් ගාලා ෆ්‍රිජ් එකේ දාලා තිබුණා. ඕනේ පොල් ප්‍රමාණය අරගෙන ඒකට ලුණුයි කහයි එකතු කරලා රතු ලුණු ගෙඩි කීපයකුත් ලියලා දාගෙන හොඳට අනා ගන්නවා. බීලුණු දැම්මත් කමක් නැහැ. රතු ලුණු ටිකක් වැඩිපුර දාන්න පුළුවන් නම් රසයි ඉතින් මේක. ඊට පස්සේ ඉතින් මේ සිංගප්පූරු කොළ ටික අපිට හීනියට ලියා ගන්න තියෙන්නේ. මම මේ සිංගප්පූරු කොළ කිව්වට මේකට ජපන් බටු කියලාත් කියනවා. මේක ඉතින් හරිම රසයි ස්වභාවිකව ඔහේ කැලේ හැදෙන එකක් වවන්න කරන්නේ නැහැ මන් දන්න තරමින් මේක. ඉබේ හැදෙන නිසා ඉතින් වසවිසක් මුකුත් අඩංගු වෙන්නේ නැහැ. ওই විදිහට මම සෝදලා තිබ්බ නිසා ඉති ටිකේ තියෙන කොළ ටික හූර ගන්න ඕනේ. සත්තු ඉන්නවද බලලා හොඳට සෝදලා තෙත බේරෙන්න තිබ්බා ඊයේ රෑ. අද උදේට එතකොට හදන්න ලේසි නිසා ওই විදිහට හොඳට ඉති ටිකෙන් කොළ ටික සූරගෙන මිටියක් වගේ අරගෙන තමයි ලියා ගන්න ඕනේ. මට නම් ඉතින් අර ලෑල්ලේ තියලා ලියන්න බෑ. මම ලියන්නේ මේ විදිහට මේස පිහියකින්. ඉතින් සමහරු නම් ඉන්නවා ලෑල්ලේ තියලා හොඳ ලස්සනට හීනියට ලියන්න පුළුවන් අය. මට නම් ඉතින් එහෙම ලියන්න බෑ. පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ පිහියකින් මේ විදිහට ලියන්න. මෙහෙම ලියද්දි තමයි මට ඉතින් හීනියට ලියා ගන්න පුළුවන්. කොළ මැල්ලුම් ඉතින් හීනියට ලියන තරමට තමයි ඉතින් ඒක කන්න ආස හිතෙන්නේ. හැබැයි ගුණේ නම් එහෙම නෑ කියලා තමයි මං අහලා තියෙන්නේ. ටිකක් ලොකුවට කපන්න කියලා තමයි අපිට ඔය එක එක සායනවලදී එහෙම කියලා දීලා තියෙන්නේ. නමුත් ඉතින් අපි චුට්ටක් අර කෑමක ප්‍රිය වෙන්න ආස හිතෙන්නේ මේ විදිහට ලියනවා. කොළ කියන ඒවා ඉතින් හැමෝම වැඩිපුර කන්න කැමති දෙයක් නෙමෙයිනේ. කොළවල ඉතින් කොච්චර ගුණ තියනවද කියලා මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේවා ඉතින් ගොඩක් වෙලාවට ಖನಿಜ ලවණ යකට වගේ අපේ ඇඟට අත්‍යවශ්‍ය පෝෂක වර්ග ගොඩක් තියෙනවා. අපි ඒවා පිටින් ගන්නවට වඩා ආහාර වලින් ගන්න පුළුවන් නම් තමයි හොඳ. තවත් මං අහලා තියෙන දෙයක් තමයි මේ කොළවල තන්තුමය ගතිය වැඩි. ඉතින් ඒකට අපේ ආහාර ජීර්ණයට ලේසි. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයක් මේකේ තියෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ස්වභාවිකව වැවෙන නිසා අපිට මේක අනිත් කොළ මැල්ලුම් වලට වඩා ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මටත් හිතෙනවා. ඉතින් ওই විදිහට ලියාගත්ත කොළ ටිකත් කලවම් කරලා මම මේක ලිප ගින්දර අඩුම එකේ තමයි තියාගන්නේ. යන්තම් රත් වුණාම ඇති. සාමාන්‍යයෙන් ඉතින් මේකෙදි අපිට ඇතිලිය අතින් අල්ලන්න පුළුවන් මට්ටමේදී ගින්දර තිබුණාම ඇති. සාමාන්‍යයෙන් අර අනිත් ව්‍යංජන වියනවා වගේ ගොඩාක් වෙලා රත් වෙන්න තියන්නේ නැහැ. එතකොට මේකේ තියෙන පෝෂක ගුණය නැතු වෙනවා. මේක එහෙමයි කියලා අමුයෙන් කන්න හොඳත් නෑ. යම්කිසි මට්ටමකට රත් කරන්න ඕනේ. නැත්තම් මේ කොළ සාමාන්‍යයෙන් අපිට ජීර්ණය කරගන්න අපහසුයි කියලා තමයි කියන්නේ. ওই විදිහට ඉතින් ලිපේ තියපු වෙලාවෙ ඉඳලා පොඩි රස්නයක් එනකම්ම මේ ටික කලවම් කරන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවනේ යන්තම් පොඩි දුමක් වගේ උඩට යනවා. මේ වෙලාවෙදි ඉතින් ලුණු එහෙමත් ඇද්ද කියලා බලන්න. ওই විදිහට කලවම් කරලා ඉවර වෙලා විනාඩි 2-3කට පස්සේ ලිප ඕෆ් කරගන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමයි ලිප ඕෆ් කරාට පස්සේ මේක මේ විදිහටම තියන්නේ නැහැ. මේක මේ විදිහටම තිබ්බොත් වෙන්නේ මේක ලිපේ තියෙන, ඒ කියන්නේ ඇතුලේ තියෙන රස්නෙට තවත් හොඳටම මැලවිලා ඉවර වෙලා මේකේ තියෙන කොළ පාට ගතියයි තියෙන පෝෂක ටිකයි අයින් වෙනවා. ඒ නිසා මම ඊළඟට කරන්නේ මේ විදිහට සුදු යකඩ පිඟානකට මේකට එක දාගන්නවා. දාලා ටිකක් නිවෙන්න තියෙනවා. මේක ප්ලාස්ටික් එකකට නම් දාන්න එපා. ප්ලාස්ටික් වලට දැම්මහම සමහර වෙලාවට ඒ ප්ලාස්ටික් එකේ තියෙන සමහර අංශුත් මේවට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැටි එකකට, එහෙමත් නැත්නම් පෝස්ලේන් ඒ වගේ එකකට අරන් තියන්න. ඊට පස්සේ මම කරන්නේ මේ ටික හොඳටම නිවුණාට පස්සේ නස්නාරං හරි දෙහි කෑල්ලක් හරි මේකට හොඳට මිරිකගෙන හොඳට කලවම් කරගන්නවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම මේකේ තියෙන පෝෂක ඉක්මනටම ඇඟට උරා ගන්න පුළුවන්කම ලැබෙනවා. විටමින් C වලින් පුළුවන් යකඩ වගේ දේවල් ඉක්මනට ඇඟට උරා ගන්න උදව් කරන්න. අපිට ඉස්සර අර යකඩ පෙති බොන්න දෙනකොට බබලා හම්බෙන්න ඉන්න කාලෙදී යකඩ පෙත්තත් එක්ක C විටමින් දෙනවා. ඕගලන්ට මතකයි නේද? ඒ දෙන්නේ යකඩවල තියෙන දේවල් ඉක්මනට ඇඟට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන නිසා. ඔන්න ඉතින් අපේ ලස්සන කොළපාට කොළ මැල්ලුම හදලා ඉවරයි. එහෙනම් ඉතින් වීඩියෝ එක බලපු ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ආය අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම්. හැමෝටම බුස්සරණයි.